everyone, welcome back to my YouTube channel. මම poll එකක් දැම්මා. ඊගාට ඕන වීඩියෝ එක මොකක්ද කියලා ගොඩක් මම කියලා තිබ්බේ unboxing වීඩියෝ එක කියලා. unboxing වීඩියෝ එකක් වලට ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මම Temu එකේ තාපු order එකක් ආපේ. හැබැයි මේ වගේ Temu එකේ දාපු පළවෙනි order එකක් නෙවෙයි. මේ මගේ තුන්වෙනි order එක Temu එකෙන් මම දාපු. ඉතින් මම අද බෙදා ගන්නම් මම Temu එකෙන් මොනවාද මේ පාර ගත්තේ කියලා. ඉතින් අපි බලමු දැන් මේක මොනවද තියෙන්නේ. ඇත්තටම මම ඉන්දියා අපේ අනිත් එකට මම ඊයේ රෑ වුණා ගෙදරදී. එනකොට මේක ඇවිල්ලා තිබ්බා. ඉතින් මට ඉවසන්න බැරි පාර මම මේක මෙතනින් විතරක් ඕපන් කරලා මම නිකන් බැලුවා අයිටම්ස් ටික. අපි දැන් සම්පූර්ණයෙන් අන්පැක් කරලා බලමු මම ගත්ත ටික. මට මතකයි මම මොනවද ගත්තේ කියලා. මට මේ පාර ඔක්කොම අයිටම්ස් 8ක් තමයි ගත්තේ. ඒකට මට ගිහිල්ලා තියෙනවා $12.81ක්. මම මේ මගේ තුන්වෙනි ඕඩර් එක. මගේ දෙවෙනි ඕඩර් එකේත් මම අයිටම්ස් 8ක් අරන් තියෙනවා. ඒකේ මට ගිහින් තියෙන්නේ $10.21යි. 7 නෙමෙයි. ඔව් එහෙම තමයි. මම දන්නවා. පළවෙනි එකේදී මම අයිටම්ස් 16ක් අරන් තියෙනවා. ඒකේදී මට ගිහින් තියෙන $10.73. ඉතින් අපි බලමු තරමන් ගත්තේ මොනවද කියලා. මේක මේ වෙනකන් හරි ආසාවෙන් හිටපු එකක්. මේක ඇවිල්ලා බෑග් එකක්. tote bag කියන්නේ එහෙම බෑග් එකක් මේක. මම මේක එනකන් හරි ආසාවෙන් ඉඳී. මේක උනා මට රුපියල් 768ක්. මම සත ගණන් කියන්නේ නැහැ වැඩ නැහැ. 768ක් වුණා මට මේක. හැබැයි ඒ ගානට ක්වොලිටි එක හොඳයි. බෑග් එකේ හොඳට කියන්නේ මහා ලොකු බඩු දාන්න යන නෙවෙයි. මම හිතන්නේ ක්වොලිටි එකත් හොඳයි, සයිස් එකත් හොඳයි. ඒ ගානට හොඳයි. ලාභයි. ඊළඟ අයිටම් එක මේක ගත්තේ මට නෙවෙයි. මේක ගත්තේ මම ප්‍රසන්ට් එකක් විදිහට. මේක ඇවිල්ලා මේ වොච් එකක්. එයාගේ බර්ත්ඩේ එක තිබ්බේ 21 නැන්දා. මේ බර්ත්ඩේ එක තිබ්බේ 21. ඉතින් ආසයි කිව්වේ මෙහෙම හම්බල් එකක් තියෙන මේ වගේ වොච් එකකට. ඉතින් මම ඒක දැකපු නිසා මම ඒක ඕඩර් කරා. ඉතින් මේක මම තාම දුන්නේ නැහැ මේක. මම පොඩ්ඩක් ඉන්න මට වීඩියෝ එකක් කරන්න ඕනේ. වීඩියෝ එකෙන් පස්සේ ටැග් දෙන්නම් කියලා. ඒක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ ඒ ගාන නම් මාර වටිනවා ඒක. මම වලට ගාන කියන්නම්. ඒක උනේ 403යි. මේක ඇත්තටම මේ ගානට වටිනවා. මොකද අපි මම හිතන්නේ මේක අපි කඩේකින් ගන්න ගියොත් රුපියල් 10කට එහා යනවා. නිසා මේකත් මම හිතන්නේ මේ ගානට මාර වටිනවා. මේ සැටිස් එකකට. ඊළඟට මේක ඇවිල්ලා මේ මේකට කියන්නේ V-line face lift belt කියලා. මේ ඩබල් චින් තියෙන එකට අපිට පුළුවන් මේක මේ මෙහෙම කළා මෙහෙම දාගෙන නිදා ගන්න හරි. ගොඩක් කරලා ඉතින් නිදා ගන්න එක තමයි ලේසි. මේක දාගෙන තෝස්තින් රාත් ඉස්සේ මේක දැම්මලා තියෙනවානේ. මේක උනේ මට 400යි. මේකත් ඕකේ. එහෙනම් පොඩි කියලා හිතන්න. හැබැයි වැඩ කරයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒකේ රිසල්ට්ස් කිව්වොත් මම ඔයාලට කියන්නම්. මේක ඇවිල්ලා මේ hair spray එකක්. මේක මේ මොනවද rosemary hair spray එකක්.
මේ ඔයාලට පේනවා ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් අඩුයි ළමයි. මීටත් වඩා අඩුවෙන් තිබ්බේ. හැබැයි මම දැන් ගෙදරම ට්‍රීට්මන්ට්ස් කරන් යනවා. ඉතින් ඒකෙන් මට පොඩ්ඩක් ප්‍රතිඵල තියෙනවා. කියන්නේ මම ළඟදී පටන් ගත්තේ. ඉතින් මට ප්‍රතිඵල හම්බුණොත් මගේ රිසල්ට් හොඳයි නම් මම ඔයාලත් එක්ක මගේ hair care routine එක බෙදා ගන්නම්. මේක තියෙන්නේ wash and dry after wash and dry මේක use කරන්න තියෙන්නේ. hair spray මේක තියෙන්නේ make thin hair look thicker. ඒකේ එන්නේ තනිකර මේ කියන්නේ මේ ලක්ෂණ සුවඳක් නම් නෙමෙයි. මම දන්නේ මේ ගහකින් කොහේ යන්න පුළුවන්ද කියලා. හරි. මේක කියන්නේ full episode වෙනවලු අපේ ස්කැල්ප් එකට මේ අපි කොණ්ඩේ ක්ලීන් කරත් නැතත් අපි මේක කියලා තියෙන morning and evening දවසට දෙපාරක් ස්ප්‍රේ කරන්න. එතකොට මේක හොදන්න නැතුණත් අපේ ස්කැල්ප් එකට මේක ඇබ්සර්බ් වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ගෙදර ඉන්න දවස්වලට මේක කරාම හරි. එතකොට කිසිම ගලක් නැහැ නේද? ඕකේ next මගේ ප්‍රයිස් එක කිව්වේ නෑනේ. ඒක වුණා මට 842ක්. ඒක 842ක් වුණා. ඊටාට මේක ඇවිල්ලා ගොඩක් දැනගන්න ගන්න මොකද්ද කියලා මේ මම කවදාවත් ස්කින් කෙයාර් හෙයාර් කෙයාර් කරලා නැහැ. ඉතින් මම හිතන්නේ මම දැන් ඒක කරන්න ඕනේ වයසට ඉන්නේ. ඉතින් මම හිතුවා මගේ මූණේ හැම ගොඩක් ගෙඩි තියෙනවා. දැන් මම මෙතන ෆිල්ටර් එකක් දාලා තියෙන නිසා තියෙන්නේ. මේක ඇවිල්ලා සිලිකන් අයිස් ෆේස් රෝලර් එකක්. හොඳයි. මේකත් හොඳයි අවුලක් නැහැ මේක ඉතින් රෝලර් මම ගන්න තියෙන්නේ. ඉතින් මගේ ස්කින් කෙයාර් ගැන මම මූණේ මුකුත්ම ගාන්නේ නැහැ. මොකද කියනවා නම් මට ගෙඩි එනවා. මේ නැත්තම් මට ඇලර්ජික් වෙනවා. ඒ නිසා මම මූණට පවුඩර් එකක් ගන්න නැහැ. ඒත් මගේ මූණේ නිකන් ගෙඩි එනවා. ඉතින් මම කල්පනා කරලා දැන් අයිස් මූණට ගන්න කියනවානේ. ඒක ඉතින් කිසිම කෙමිකල් එකක් මොකුත් නැති නිසා මේක try කරලා බලන්න කියලා මම බැලුවේ. මම ඒක try කරලා බලලා ඒකේ රිසල්ට්ස් කියන්නම් ඔයාලට. ඊට මේක ඇවිල්ලා මවුත් පෑඩ් එකක්. මම මේක ගත්තේ ඇත්තටම මගේ ස්කූල් එකේ ස්කූල් එකට ගෙනියන්න. ඒක අපිට මෙහෙම සපෝට් එකකුත් එක්ක මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. මට මේක මේක උනේ මට රුපියල් 302යි. මම හිතන්නේ මේක අපි මෙහෙන් ගන්න ගියා නම් ඒ ගානට ගන්න බෑ. මොකද මට නිසලා කිව්වා මේ මම යාට කිව්වම මම මෙහෙම එකක් ගත්තා. ඒක උනේ 302යි කියලා. එයා විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ මේක ෆෝන් කී චේන් එකක්. වව්. ඒක නම් මම ආසයි ළමයි. මෙන්න අතර මේ ලස්සනයි. කොන්නේ මට මේක නම් මම ආසයි ළමයි. රුපියල් 329යි. ඒක ඇත්තටම ලස්සනයි. අන්තිම එක ෆෝන් කේස් එක මම දාපු. හැබැයි මට මේක උනේ රුපියල් 454යි. හැබැයි මේකේ වීඩියෝ මේ කියන්නේ ෆොටෝ එකේ තිබ්බා වගේ නැහැ. අතර මේක 3D පේන විදියට එහෙම තමයි තිබ්බේ. මම මේකත් එක්ක නම් එච්චර සැටිස් නැහැ. අනිත් ඒවා ඔක්කොම හොඳයි. ඉතින් මේක විතරයි මට සැටිස් නැත්තේ. අපි බලමු ෆෝන් එකට දාලා බලමු සමහර විට හරියන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මම මේ
මේක ගත්තේ මට හිතුණා පින්ක්ම දානවට වඩා මේක අර බ්ලූ හැම තියෙන නිසා ඒක පොඩ්ඩක් වෙනසක් වෙයි කියලා. මේ ෆෝන් කේස් එක නම් මට සැටිස් නෑ අත්‍තරම. මේ අනිත් ඔක්කොම මම කැමතියි. ෆෝන් කේස් එක මේකට නම් මම මාර ආසයි ළමයි. ඒක ඇත්තටම මාර ලස්සනයි. මේ මම සාමාන්‍යයෙන් පින්ක් දේවල් මුකුත් පාවිච්චි කරලා නැහැ. මගේ ෆස්ට් ටයිම් මේ පින්ක් දෙයක් ගත්තු. ඒ ගත්ත එකත් මට සැටිස් නෑ. මොකද ඒක ෆොටෝ එකේ මාර ලස්සනයි. හැබැයි ෆොටෝ එකේ විදිහට නැහැ. මේක හැබැයි දැන් මෙහෙම වීඩියෝ එකකට පෙන්නද්දි ආයි ලස්සනයි. හැබැයි මෙහෙම ඇත්තට බලද්දි ඒක එහෙම ලස්සන නැහැ. ඒක ෆෝන් කේස් එකත් එක්ක සැටිස් නැහැ. හරි. එච්චරයි. ඒක තමයි මම ගත්තේ ෆෝන් කේස් එකයි ඒකේ කිචන් එකයි mouse pad එකයි size roll එකයි double chin වලට මේ දාන එකයි watch එකයි hair spray එකයි බෑග් එකයි. මම මෙතන වැඩිම කැමති බෑග් එකටයි ෆෝන් කීචේන් එකටයි. ඉතින් ඒක තමයි මගේ පොඩි අන්බොක්සිං වීඩියෝ එක. ඉතින් මගේ තුන්වෙනි ඕඩර් එක. මම කිව්වා වගේ ඉතින් අනිවාර්යයෙන්ම මම ඉස්සරහට තව ඕඩර්ස් දානවා කියලා මට ෂුවර්. මම ඉස්සර දරස් AliExpress එක කොහොම දැම්ම. හැබැයි මට හිතෙන විදිහට ටෙමෝ එකේ එතනම අයිටම්ස් ලාභයි සහ ක්වොලිටි. සමහර උනම් කියනවා එයාලට ඕඩර්ස් හම්බුන්නේ නැහැ. බඩු හරි නැහැ එහෙම කියලා. හැබැයි මට දැනට හම්බෙත් මම ගත්තු ඕඩර්ස් තුනේම බඩු ක්වොලිටි ඒ වගේම මට වෙලාවට හම්බුණා. හැබැයි මේ ඕඩර් එක නම් පරක්කු මේකේ ඩෙඩ්ලයින් එක අද 25. මට මේක ඊයේ තමයි හම්බෙලා තිබ්බේ 24. මට අනිත් ඕඩර්ස් දෙකම දවස් 10කින් වගේ හම්බුණා. මම හිතන්නේ එයාලගේ මේකේ එකක් තිබ්බා එයාලගේ ප්‍රී ඕඩර් කියලා එකක්. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕනේ මේ ඕඩර් එක පරක්කු උනේ. ඉතින් කොහොම හරි මේක තමයි මගේ චුටි අන්බොක්සිං වීඩියෝ එක. එහෙනම් අපි ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. අතන තමයි වීඩියෝස් ගොඩක් අරන් තියෙනවා vlogs ගොඩකට. එඩිට් කරලා තාම දැම්මේ නැති එක තමයි ප්‍රශ්නේ. මම අනිවාර්යෙන් එඩිට් කරලා දාන්නම් මේ වීඩියෝස් උත්. ගොඩක් තියෙනවා. ඇත්තටම. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. අතට ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු. බයි.